වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පැවති ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් ඇතුළු දේශපාලඥයන් 28 දෙනෙකුගේ වත්කම් පිළිබඳව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙනවා. අදාළ පුද්ගලයන් අයිතා ලෙස ඉපවූ බව කියන මුදල් යොදවා අදාළ දේපොළ මිලදීගෙන ඇති බවට ලද පැමිණිලි වලට අදාළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසය මගින් මෙම විමර්ශනය ආරම්භ කර ඇත. එලෙස වත්කම් විමර්ශනය කරන දේශපාලඥයින් අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු පසුගිය රජයේ හිටපු අමාත්‍යවරුන් පිරිසක් මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද වනවා. ඔවුන්ව ඉදිරියේදී අදාළ ඒකකයට ගෙන්වා ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. මේ අතර හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ දේපොළ සම්බන්ධයෙන්ද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. අදාළ විමර්ශනයේදී යම් කිසිවෙකු අයථා ලෙස මුදල් උපයාගෙන ඇති දේපොළ මිලදීගෙන ඇති බවට හෙළි වුවහොත් ඒවා පවරාගෙන අවශ්‍ය අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද වාර්තා වනවා.